රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ. හා ඉතින් ඔයාලට කොහමද? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඒ මොකද කිව්වොත් මම වැඩ ගොඩක හිර වෙලා හිටියේ. ඉතින් ඔහම වැඩ අතරේ ඉන්නකොට මට හිතුණා වීඩියෝ එකක් කරන්න. ඉතින් මට මහ ලොකුවට වීඩියෝ කරන්න වෙලාවක් නැති නිසා මම day in my life වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් මම අද උදෙන් නැගිට නිසා මට රෙකෝඩින් දෙකක් අහලා නෝට් ලියන්න පුළුවන් වුණා. ඒ වගේම මම ප්‍රශ්න පත්‍රයකටත් උත්තර ලිව්වා. ඊට පස්සේ මම මගේ පුංචි වගාව පැත්තේ ගියා. මෙතන මේ තියෙන්නේ අමුවිරිස් පැල 10ක් විතරයි. ඊට පස්සේ මෙතන තියෙනවා නයි කොච්චි පැල 6ක් 7ක් විතර. තව තියෙනවා බටු පැල 2-3ක්. ඒ වගේමයි පැෂන් වැල් 4-5ක් තියෙනවා. මෙතන මීට වඩා තිබුණා පැල. ඉතින් මේ කොටු ඇතුලට හරක් පැනලා මගේ ඔක්කොම වගා විනාශ කරා. මගේ රව් පැල ටික ඔක්කොම කාලා දැම්මා. ඉතින් මේ තියෙන ඉතුරු වෙච්ච ටික. ඉතින් අපේ පැත්තට මේ දවස්වල හරිම රස්නෙයි. මම උදේ 10ට විතර නෑවා. පැලවලට වතුර දාලා ඊට පස්සේ නාලා මගේ කාමරේ තිබ්බ බෙඩ්ෂීට් ඔක්කොම සෝදලා දැම්මා. බෙඩ්ෂීට් සෝදලා මහ වෙලාවක් ගියේ නෑ. ඔක්කොම වේලිලා තිබුණා ඉක්මනටම. ඉතින් උදේ නෑවත් මට හවස් වෙද්දී ඉන්න බෑ. පුදුම තරම් රස්නේ. මට කොහොම හරි මම පැයක් විතර පාඩම් කරලා මට ඊට පස්සේ නිින්ද ගියා. මම පැය දෙකක් විතර එක දිගට නිදාගත්තා. ඊට පස්සේ මම හවස ඇහැරුණා ආයේ. ඉතින් අපේ පැත්තේ හවසට මේ දවස්වල හරියට මදුරු. ඉතින් මම මේක පත්තු කරලා බලු කූඩුව ළඟ තිබ්බා. ඊට පස්සේ මම රැට යන්න ගියා. මේ ඉතින් දෙවනි දවසේ මම ඉතින් ඊට කලින් දවසේ එළි වෙනකම් විතර පාඩම් කරා. මං හිතන්නේ එළි වෙන පාන්දර 2:00ට 3ට විතර තමයි මම නිදාගත්තේ. ඉතින් එහෙම නිදාගත්තපු නිසා මට ඊට පහුව දවසේ උදේ පාන්දර නැගිට ගන්න බැරි වුණා. මම එදා නැගිටිද්දී උදේ 7:00මාරත් පහුවෙලා. මං හිතන්නේ 8 විතර වෙලා. ඉතින් මට උදේ නැගිට්ටට පස්සේ හිතුණා හොඳ කොළ කැඳ එකක් බිව්වොත් හොඳයි කියලා. ඉතින් මම වත්ත පහළට ගිහිල්ලා පොල් පලාමිටක් විතර කඩන් ආවා. ඊට පස්සේ ගොටු කොළ ඒ වගේම මම කරපිංච ගොඩක් දැම්මා. වැඩි වෙලාවක් තැම්බුවේ නැහැ කොළ කැඳ එක. විනාඩි 2ක් විතර තම්බලා ඊට පස්සේ මම මේකට දැම්මේ තම්බපු බත්. ඒ කියන්නේ උදේ අම්මෝ ඒකු බත් දාලා තමයි කොළ කැඳ එක හැදුවේ. ඊට පස්සේ ළමයි මං කොළ කැඳ එක බීපු හැටියම වගේ බත් කෑවා. මොකද මට කොළ කැඳ බීපු නිසාද කොහෙද මට බත් බඩගින්නක් ආවා. ඉතින් මෙහෙට මේ දවස්වල පුදුම තරම් අවුවයි. ඉතින් මම මගේ කාමරේ තිබ්බ කොට ටිකයි අම්මලා කාමරේ තිබ්බ කොට ටිකයි ඔක්කොම ගෙනල්ලා අහුවේ හොඳට රත් වෙන්න දාලා තිබුණා. ඉතින් මේ රස්නේ යව්වයි එක්ක මම නිකන් විකාරයෙන් වගේ ඉන්නේ. මට මේ දවස්වල ටිකක් වැඩිපුර තරහක් යනවා. මේ අවුවේ රස්නේ නිසා පාඩම් වැඩක් කරන්නත් පොත අතට ගත්තම එපා වෙනවා. ඇයි රස්නේ යව්වයි ෆෑන් දාන්නත් බෑ. හිටියම කරන්ට් යනවා. එහෙමයි කියලා පාඩම් වැඩ අතාරින්නත් බෑ. මොකද මට ඒ දවසේ නිකම්ම හිටියොත් මට රැට නිින්ද යන්නේ නැහැ. මොකද මට නිකම් මං ගැනම වරදකාරී හැඟීමක් එනවා. මම අද දවසේම වැඩක් කරේ නෑ නේද කියලා මට ඉතින් රැට නිින්ද යන්නේ නැහැ. මං කොහොම හරි කට්ට ගාගෙන එදා දවසේ මොනවා හරි චූටි හරි වැඩක් කරනවා. මොකද මම කැම්පස් යන කාලේ මීට වඩා කට්ට ගාගෙන තමයි පාඩම් කරේ සහ විභාග ලිව්වේ. ඒ වගේමයි ගෙදර තරම් පහසුකම් මට තිබුණෙත් නැහැ. ඉතින් කියන කනගාටුයි මේ දවසේ මම මෙතනින් එහාට වීඩියෝ එක කන්ටිනියු කරන් ගිහින් නැහැ. මම හිතුවේ මම ක්ලිප්ස් ගොඩක් ගතපු නිසා වීඩියෝ එක ගොඩක් දිග වෙයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එක වොයිස් කරද්දී පාන්දර 1යි වෙලාව. ඒ වගේමයි channel එක හොඳයි නම් ඔයාලා මාව subscribe කරන් යන්න. ඒ වගේමයි comment එකක් දාන්න. bye bye ගිහින් එන්නම්.